ලෝකයම අතහැර යන මොහොතක වුවත් හදවතින් දැනෙන එකමික ආදරණීය වැළඳ ගැනීමකට පුළුවන් පිඳුණු ජීවිතයක් ආයෙමත් පණ ගන්වන්න. ආයුබෝවන් කතාපොතේ අද කතාව නොනිමි බැඳීම. අහස පුරා කළු වලාකුළු පිරීලා තව සුළු මොහොතකින් මහවැස්සක් ඇදහැරෙන ලකුණු පේනවා. දුම්රිය පොලේ පරණ ලී බංකුවක වාඩි වෙලා ඉන්න අසංකගේ හිතේ තියෙන්නේ ඒ වගේම අඳුරු අතීතයක බරක්. එයාගේ අතේ තියෙන්නේ අවුරුදු 10ක් පරණ වුණු මංගල ආරාධනා පත්‍රයක්. ඒකේ ලස්සන අකුරින් ලියවිලා තිබුණේ තාරුකා කියලා. එයාගේ එකම නංගි. අවුරුදු 10කට කලින් තාරුකා නිපුන් එක්ක ගෙදරින් යද්දී අයියා විදිහට අසංකේයකට තදින්ම විරුද්ධ වුණා. අදින් පස්සේ මට නංගි කෙනෙක් නැහැ. ආයේ මේ වහලයට පය තියන්න හිතන්නවත් එපා. එදා කෝපයෙන් පිට වුණු ඒ වචන අදටත් අසංකගේ හිතේ දෝංකාර දෙනවා. ඒ මුරණ්ඩුකම නිසාම දස අවුරුද්දක් තිස්සේ ඔවුන් දෙන්න ලෝකෙ දෙකක තනි වුණා. ඈතින් ඇහෙන කෝච්චියේ හඬත් එක්කම අසංක පියවිසිහියට ආවා. කෝච්චිය නතර කරලා මිනිත්තු කිහිපයකින් පඩිපෙළ බැහැගෙන එන සෙනග අතරින් අසංකයේ රූපය හඳුනාගත්තා. ඒ තාරුකා. ඇය අතේ අවුරුදු 2ක විතර පුංචි දරුවෙක් ඉන්නවා. තාරුකාගේ මූණේ තිබුණු ඒ දඟකාර හිනාව දැන් නැකී ගිහින් ඒ වෙනුවට තියෙන්නේ ජීවිතේ වෙහෙස විතරයි. ඇය ඇඳලා හිටපු පරණ වෙච්ච මල් ගවුමයි කෙට්ටු වෙච්ච පෙනුමයි දැක්කම අසංකගේ හිත ඇතුලේ ලොකු වේදනාවක් මතුවුණා. අයියේ අසංක මුකුත් කිව්වේ නැහැ. එයා හිමින් නැගිටලා තාරුකාගේ අතේ හිටපු දරුවාව තමන්ගේ අතට ගත්තා. අසංක ඉස්සර වුණා. තාරුකා බිම බලාගෙනම අයියා පස්සෙන් ඇදුනා. ස්ටේෂන් එකේ ගේට්ටුව ගාව නවත්තලා තිබුණු වාහනය ළඟට ගිය අසංක හිමින් එහි දොර ඇරියා. තාරුකා මොහොතක් මැලි වෙලා වගේ බලාගෙන හිටියා. ඇය අඩියක් පස්සට ගත්තේ තමන්ගේ වැස්සට තෙමිලා කිලුටුණු ඇඳුමයි පරණ වෙච්ච සෙරප්පු දෙකයි දිහා බලලා. ඇයට හිතුනේ අයියගේ වාහනය තමන් නිසා කිලුටු වෙයි කියලා. වාහනය මිදුලේ නතර වෙද්දී වෙනදා වගේ කවුරුවත් ස්තූපුවට ආවේ නැහැ. ගේ පුරාම පැතිරිලා තිබුණේ අමුතු නිශ්ශබ්දතාවයක්. තාරුකා බයෙන් වගේ අසංක දිහා බලද්දී අසංක කිසිම කතාවක් නැතුව ඉස්සර වුණා. තාරුකා වේවුලන දෙපා තබමින් ගේ ඇතුළට ගියා. සාලේ තිබුණු පරණ පින්තූරවල දූවිලි වැදිලා හැමතැනම බෙහෙත් සුවඳ විතරයි. අසංක අම්මගේ කාමරේ දොර හෙමින් ඇරියා. කාමරේ ඇතුලේ අඩ අඳුරේ සුදු රෙද්දක් පොරවගෙන අම්මා ඇඳේ වැතිරිලා හිටියා. එදා දැකපු ඒ හයිය හත්තිය තියෙන අම්මා නෙවෙයි දැන් ඉන්නේ. ඇය ගොඩක් කෙට්ටු වෙලා මූණේ තිබුණේ අමාරු පෙනුමක්. අම්මේ බලන්න කවුද ඇවිත් ඉන්නේ කියලා. අම්මා හිමින් ඇස් ඇරියා. පෙනීම ටිකක් දුර්වල වුණත් ඉස්සරහා ඉන්න රූපය දැක්කම ඒ අම්මාගේ පපුව ගැහෙන්න ගත්තා. මගේ කෙල්ල. තාරුකාට තවත් ඉවසගෙන ඉන්න බැරි වුණා. ඇය දුවගෙන ගිහින් අම්මාගේ ඇඳ ළඟ දන ගහලා අම්මාගේ අතක් අල්ලගත්තා. අම්මාගේ අත හරිම සීතලයි. අම්මේ මට සමා වෙන්න අම්මේ. අම්මා වෙවුලන දෑතින් තාරුකාගේ මුණ අත ගෑවා. ඇයගේ ඇස්වලින් සතුටු කඳුළු කඩාගෙන වැටුණා. මට දැන් මැරුණත් කමක් නෑ දුවේ. උඹ ආවනේ. අසංක දරුවා වඩාගෙන ඇඳ ළඟට ආවා. අම්මා ඒ පුංචි මුණුබුරාව දකිද්දී ඇයගේ මූණේ තිබුණු අසනීප ගතිය මොහොතකට මැකිල ගිහින් අමුතුම දීප්තියක් ආවා. අම්මාට බෙහෙත් දීලා නිදි කරවපු තාරුකා හෙමින් සාලයට ආවා. අසංක ස්තූපයේ පුටුවක වාඩි වෙලා ඈත අඳුර දිහා බලාගෙන කල්පනාවක. තාරුකා හෙමින් ගිහින් අයියාගේ කකුල් දෙක ළඟින්ම බිමින් වාඩි වුණා. පරණ මතකයන් වගේම හිතේ තියෙන බරත් නිදහස් කරන්න කාලය ඇවිත්. කෝ දැන් උඹ මේ තත්ත්වයට ඇදලා දාපු එක. තාරුකාගේ උගුර හිර වුණා. ඇය ඇඟිලි පටලවමින් බිම බලාගත්තා. එයා දැන් අවුරුද්දක ඉඳන් හිරේ අයියේ.
මත්කුඩු ජාවාරමකට අහු වෙලා. මුල් කාලේ රස්සාවක් කළත් පස්සේ නරක යාළුවෝ එක්ක එකතු වෙලා ඒවට ඇබ්බැහි වුණා. ගෙදර තිබුණ හැමදේම වික්කා. මගේ මාළේ පවා විකුණලා සල්ලි වලින් කුඩු ගෙනාවා. අසංකගේ දෑත් අදින් මිට මෙල වුණා. තමන්ගේ පණ වගේ හිටපු නංගිට මෙච්චර අපායක ජීවත් වෙන්න වුණා නේද කියලා හිතද්දී එයාට දරා ගන්න බැරි වුණා. පොලිසියෙන් ඇවිත් එයාව අරන් යද්දී මම දරුවන් එක්ක තනි වුණා. මං දන්නවා අයියේ එදා ඔයා මට කිව්වේ ඇත්ත කියලා. ඒත් මට ඒක තේරුම් ගන්න පරක් වුණා. මට සමා වෙන්න අයියේ. අසංක දිගු හුස්මක් හෙළුවා. ඔහු හිමින් නැමී තාරුකාගේ ඔළුව අත ගෑවා. කාලය වේගින් ගෙවිලා ගියා. අවුරුද්දකට පස්සේ මහගෙදර මිදුල ආයෙත් ඉස්සර වගේම පිච්චමල් සුවඳින් පිරීලා. වෙනදා තිබුණු ඒ මලානික නිහඬතාවය වෙනුවට දැන් ඇහෙන්නේ පුංචි දරුවෙකුගේ සිනා හඬයි. තාරුකාගේ පුංචි පුතා අංකල් අංකල් කියමින් දුවගෙන ගිහින් අසංකගේ ඇඟේ එල්ලුණා. අසංක එළවලු පාත්‍යයකට වතුර දමමින් හිටපු තැනින් නැගිටලා hina වෙලා දරුවාව වඩා ගත්තා. අසංකට දැන් මේ දරුවා තමන්ගේ පුතෙක්. ස්තෝප්පුවේ හාන්සි පුටුවේ වාඩි වෙලා ඉන්න අම්මා දෙස තාරුකා බැලුවේ සතුටින්. බෙහෙත් හේත් සහ දුවගේ සෙනෙහස නිසා අම්මා දැන් ගොඩක් දුරට සුවය ලබලා. ඇය අතේ තිබුණු පරණ පින්තූර පොත පැත්තකින් තියලා මුණුබුරා සෙල්ලම් කරන හැටි බලාගෙන සැනසීමෙන් හුස්මක් හෙළුවා. ඈතින් පන්සලේ ගිලන්පස පූජාවේ සීනුව ඇහෙන්න ගත්තා. අකාලේ ඇදහැළුණු වැස්සෙන් පස්සේ අද ඒ පවුලට අලුත් ඉරක් පායලා තිබුණා. ඒ ඉර එළිය මැද වුන් එකම පවුලක් විදිහට මහගෙදර පියස්ස යටට පියමන් කළේ ආයෙත් කවදාවත් වෙන් නොවෙන්නටයි. අද අපේ කතාවේ අසංක සහ තාරුකා වගේම ඔබේ ජීවිතේ මෙවැනි සංවේදී අත්දැකීම් ඇති. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම හදවතට දැනෙන ලස්සන කතා අහන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. තවත් ලස්සන කතාවකින් අපි ආයෙත් හමු වෙමු. ඒත් එක්ක ඔබට සුබ දවසක්.